හයි යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න තියෙනවා අදත් ගෙනල්ලා සුපිරි වාසි බයික් ටිකක් ඔයාලට වේගයෙන් ඇතෙනවා. මෙන්න තියෙනවා යෞවනයේ තරුණයේ ප්‍රොපියන චමත්කාරය හීරෝ ස්ටීම් පුෂ් බයික් එක. මේ බයික් එක වෙන්නේ රුපියල් 45000යි. මෙන්න තියෙනවා තවත් ස්ටීම් පුෂ් බයික් එකක්. මේකත් සුපිරිම කන්ඩිෂන් එකේ තියෙන බයික් එකක්. මේ බයික් එක දෙන්නම් ඔයාලට රුපියල් 55000කට. මෙන්න තියෙනවා ජෙස්මෝ එක. කන්දට තැන්නට ඕන තැනකට සුපිරි බාණ්ඩේ. මෙන්න ගන්නවා නම් සුපිරිම කන්ඩිෂන් ජෙස්මෝ බයික් එක. මේකත් හීරෝ හොන්ඩා ස්පෙයා පාර්ට්ස් ඕන තරම්. දෙන්නම් රුපියල් 50000කට. මේන් තියෙනවා තවත් හීරෝ පුෂ් බයික් එකක්. හැබැයි මේකට ජිය තියෙන එන්ජිමක් තියලා තියෙන්නේ. තැන්න කන්ද ඕන තැනකට කැලේ වුණත් යන්න පුළුවන්. ඒක දෙන්නම් ඔයාලට රුපියල් 45000කට. මෙන්න තියෙනවා යෞවනයේ පොපියන චමත්කාරයක් වන සිංග සපාරි බයික් එක. මේක දෙන්නම් ඔයාලට 95000කට. මෙන්න තියෙනවා තවත් ඔරිජිනල්ම කන්ඩිෂන් කම්පැනියෙන් ගෙනා වගේ සුපිරි ජෙස්මෝ බයික් එකක්. මේ බයික් එකට දෙන්නකො මට රුපියල් 65000ක්. බලන්නකෝ බයික් එකේ තියෙන කන්ඩිෂන් එක අද්ද කඩෙන් ගත්තා වගේ. මෙන්න ඔයාලා බල හිටපු පුලා බලා සිටපු අවස්ථාව. මෙන්න තියෙනවා සිංග V2 ලූනා බයික් එකක්. මේ බයික් එකට දෙන්නකො මට රුපියල් 20000ක්. නිකන් වගේ දෙන්නේ. මෙන්න තියෙනවා තවත් හීරෝ පුෂ් මොඩිෆිකේෂන් සුපිරි බයික් එකක්. ගැම්මට පදින්න පුළුවන් බයික් එකක්. LED හෙඩ්ලයිට්, ලයිසන් ඉන්ෂුරන්ස් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. පදින්න ලයිසන් ඕනේ නැහැ. මේ බයික් එකට දෙන්නකො මට රුපියල් 50000ක්. බලන්නකෝ කොච්චර අඩුවටද ඔයාලට බයික් දෙන්නේ. මෙන්න තියෙනවා ජපාන් ඩියෝ එකක්. මේ බයික් එකට දෙන්නකො මට රුපියල් 40000ක්. මෙන්න තියෙනවා හීරෝ ජෙස්මෝ බයික් එකක්. අපි අතින්ම ප්ලේන් කරලා ඇනේ ඉඳන් හයි කරපු බයික් එකක්. මේ බයික් එක සුපිරියටම තියෙනවා. මේකට දෙන්නකො මට රුපියල් 40000ක්. මෙන්න තියෙනවා කඩෙන් ගත්තා වගේ හීරෝ ස්ටීම් පුෂ් සුපිරිම බයික් එකක්. මේ බයික් එක ප්‍රස්ටෝන අද කඩෙන් ගත්තා වගේ තියෙන බයික් එකට අනේ දෙන්නකො මට රුපියල් 65000ක්. බලන්නකො බයික් එකේ තියෙන කන්ඩිෂන් එක නිකන් අද ගත්තා වගේ නේද? මේ බයික් එකේ නම් චූට්ටක් විතර කන්ඩිෂන් එක අඩුයි. නමුත් රනින් කන්ඩිෂන් සුපිරියටම තියෙනවා. මේ බයික් එකට දෙන්නකො මට රුපියල් 40000ක්. බලන්නකො නිකන් වගේ ඔයාලට බයිසිකල් දෙන්නේ. ලයිසන් නැති අයට නම් මේවා රත්තරන්. මේ බයික් එකට දෙන්නකො මට රුපියල් 30000ක්. පොඩි වැඩ ටිකක් තියෙනවා. කන්ඩිෂන් එකේ පොඩි අඩුපාඩු. මේ බයික් එක තාම රිපෙයාර් එකට ගත්තේ නෑ බයික් එක. මේ බයික් එක අපි රිපෙයාර් කරලා දෙනවා නම් රුපියල් 45000කට වගේ දෙනවා. මේ තත්ත්වෙන් ගන්නවා නම් මට දෙන්නකො රුපියල් 20000ක්. මෙන්න තියෙනවා අපි අතින්ම ප්ලේන් කරපු සුපිරි ජෙස්මෝ බයික් එකක්. මේ බයික් එකකට දෙන්නකො මට රුපියල් 50000ක්. බලන්නකෝ කොච්චර අඩුවටද අපි බයිසිකල් දෙන්නේ. මෙන්න තියෙනවා අපේ ගෙදර. අනේ ගෙදර කට්ටියකින් හරිම බරබරේ. ගෙවල් පිරීලා කියලා. මෙන්න බලන්නකෝ අපි අතින් හැඩ වෙන බයිසිකල් වල ලස්සන අපි කොච්චර පිළිවෙලට මේ වැඩ කරනවද? බලන්නකෝ ඇනේ කෑල්ලෙන් කෑල්ල ගලවලා එකින් එක ප්ලේන් කරලා හරි ලස්සනට අපි වැඩ කරනවා. එහෙනම් යාළුවනේ good bye. ආයෙත් දවසක හමු වෙමු.